ඔබ හිතන්න ඔබ බැංකු වලින් මූල්‍ය ආයතන වලින් ගත්තු ණය නිසි ආකාරයෙන් ගෙවනවයි කියලා. ඔබ හිතන්න ඔබ ගත්තු ක්‍රෙඩිට් කාඩ්ස් වලට નિયમિત දිනේම ගෙවනවයි කියලා. කොටින්ම කියනවා නම් ඔබ හොඳ මූල්‍ය කළමනාකරණයක් කරනවා කියලා හිතන්න. ඒ වගේම අපි ගමු තව කෙනෙක්. එයා ගත්තු කිසිම ලෝන් එකක් නිසි ආකාරයෙන් ගෙවන්නේ නැහැ. එයා ගත්තු ක්‍රෙඩිට් කාඩ්ස් වලට ඇරියස් ගොඩක් තියෙනවා. කොටින්ම කියනවා නම් මෙයාගේ මූල්‍ය කළමනාකරණය දුර්වලයි. ඔබ දන්නවද? ඒ මූල්‍ය කළමනාකරණය දුර්වල එයත් නිසි ආකාරයෙන් මුදල් ගෙවන ඔබත් මේ දෙන්නාම ක්‍රිබ් එකේ ඉන්නවා කියන එක. සමහර විට ඔබට මේ කතාව ඇහුවම කලබල වෙන්න පුළුවන්. ඇයි මම ක්‍රිබ් එකේ ඉන්නේ කියලා. බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ඔබ ණයක් ගන්නකොට ඔබ ගත්තු ණය පිළිබඳව ඔබ ඒව ගෙවන ආකාරය පිළිබඳව ඔබ නොගෙවූ දේවල් පිළිබඳව බැංකුව සහ මූල්‍ය ආයතනය ක්‍රිබ් එක කියන ආයතනයට දැනුවත් කරනවා. එතකොට මේ ක්‍රිබ් එක කියන ආයතනය තුල ඔබ සම්බන්ධ සියලුම තොරතුරු තියෙනවා. ක්‍රිබ් එක කියන ආයතනයෙන් අපිට ලබා දෙනවා ක්‍රිබ් රිපෝට් එකක්. මේ රිපෝට් එක හොඳ වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. අද දවසේ අපි කතා කරන්නේ මොකද්ද මේ ක්‍රිබ් රිපෝට් එක? මොනවාද මේකේ තියෙන්නේ? ඇයි මේක දුර්වල? කොහොමද දුර්වල එකක් අපි හොඳ රිපෝට් එකක් කරගන්නේ කියන මේ කාරණා ටික. ක්‍රිබ් එක. මොකද්ද මේ ක්‍රිබ් එක කියන්නේ ඇත්තටම? අපි මේකට කියනවා ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ. සිංහලෙන් කියනවා ණය තොරතුරු කාර්යාංශය. ඔබ දන්නවද? සියලුම වාණිජ්‍ය බැංකු, අපේ රටේ සියලුම මූල්‍ය ආයතන, අපේ රටේ වෙනත් ණය දෙන ආයතන සෑම මාසයක් අවසානයේම තමන් ලබා දීපු ණය පිළිබඳව, තමුන්ට ඒ ණය ලැබිච්ච ආකාරය පිළිබඳව, ප්‍රමාද වීම පිළිබඳව විස්තර මේ ක්‍රිබ් එකට ලබා දෙනවා. මේක ඇත්තටම ස්වයංක්‍රීයව වෙන සිද්ධියක්. දැන් මේ ක්‍රිබ් එකේ ඉන්නේ කවුද? ක්‍රිබ් එකේ ඉන්නේ ණයක් ලබාගත්ත ඔයා. ක්‍රෙඩිට් කාඩ් එකක් ලබාගත්තු ඔයා. ඇප් එකකට අස්සම් කරා නම් ඒ ඇප් එකට අස්සම් කරපු ඔබ. ඉතින් මෙතන වැදගත්ම දේ තේරුම් ගන්න, ක්‍රිබ් එකේ ඉන්නේ ණය ගෙවීම පැහැර හරපු අය විතරක් නෙමෙයි. නිසි ආකාරයෙන් ණය ගෙවන අයත් මේකේ ඉන්නවා. ණය ගෙවීම පැහැර හරින අයත් මේකේ ඉන්නවා. අපි දැන් බලනවා මොකද්ද මේ ක්‍රිබ් රිපෝට් එක කියන්නේ කියලා. ණය වාර්තාව. මීට කල්ලුත් මම සඳහන් කරා සෑම මූල්‍ය ආයතනයක්ම කෙනෙක්ට ණයක් දෙන්න කලින්, ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්න කලින්, අපකාරයක් හැටියට ගන්න කලින් ඒ ගනුදෙනු කාර්යය පිළිබඳව විස්තර දැනගන්න ක්‍රිබ් රිපෝට් එකක් ගන්නවා. දැන් මේ ක්‍රිබ් රිපෝට් එක ගන්නේ අදාළ පුද්ගලයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දීලා. මෙහෙමයි ඔබට වුණත් පුළුවන් ඔන්ලයින් මේ ක්‍රිබ් රිපෝට් එක ගන්න. සාමාන්‍යයෙන් අද වෙනකොට රුපියල් 300ක් විතර වගේ තමයි මේකට අය කරන්නේ. දැන් මෙතන විශේෂයෙන්ම වැදගත් දේ තමයි ක්‍රිබ් රිපෝට් එකේ මොනවාද තියෙන්නේ කියන දේ. මතක තියාගන්න. ඔයා ගැන අවුරුදු 2ක විස්තර මේ ක්‍රිබ් රිපෝට් එකේ තියෙනවා. එහෙනම් ඒ අවුරුදු 2 තුල ඔයා ගත්තු ණය, ඔයා ගත්තු ලීසින්, ඔයා ගත්තු ක්‍රෙඩිට් කාඩ්, ඔයා තව පාර්ශ්වයක් එක්ක ජොයින්ට් වෙලා මොන හරි ණයක් ගත්තනම් ඒ වගේ දේවල්, ඔයාගේ ණය ආපසු ගෙවීම, ඔයා මේ ණය ගෙවීම පැහැර හැරලා තියෙනවා නම් ඒවා, ඒ වගේම තමයි ප්‍රමාද ගෙවීම. ඔයා කොච්චර කාලයක් ප්‍රමාද වෙලා තියෙනවද? දවස් 10ක්ද 30ක්ද 90ක්ද? මේ වගේ දේවල් මේ රිපෝට් එකේ තියෙනවා. විශේෂයෙන් මතක තියාගන්න. ඔයා නොගෙවපු ණය මේ රිපෝට් එකේ රතු පාටින් තමයි පෙන්වන්නේ. ඒ විතරකුත් නෙමෙයි, චෙක් පත්‍ර අගරු වෙලා තියෙනවනම් ඒකත් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ඔයාට ණයක් ගෙවා ගන්න බැරි වෙලා ඒ ණය රීෂෙඩියුල් කරා නම් ඒකත් සඳහන් වෙනවා. මෙන්න වැදගත්ම කාරණේ. ඔයා සම්බන්ධයෙන් මූල්‍ය ආයතනයක් ලීගල් ඇක්ෂන් එකක් ගත්තා නම් ඒ ලීගල් ඇක්ෂන් එක පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. මේකේ විශේෂත්වය තමයි වසර 2ක් නෙමෙයි ඊට වඩා වැඩි කාලයක් ඒ ලීගල් ඇක්ෂන් එක ගැන සඳහන් වෙනවා. එතනදී ඔයා ලබාගත්තු ණය මුදල, අදාළ මූල්‍ය ආයතනයේ හෝ බැංකුවේ නම, මේ සියල්ල මේ ක්‍රිබ් රිපෝට් එකේ සඳහන් වෙනවා.
දැන් ඔබට ලැබෙන ක්‍රිබ් රිපෝට් එක කොටස් දෙකක් තියෙනවානේ. සමහර වෙලාවට හොඳ රිපෝට් එකක් ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට අයහපත් රිපෝට් එකක් ලැබෙන්න පුළුවන්. දැන් ඔයාට හොඳ රිපෝට් එකක් ලැබුණොත් මොකක්ද ඒකෙන් ලැබෙන වාසිය? ඒකෙන් ලැබෙන ප්‍රධාන වාසියක් තමයි ඔයාට ණයක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ දෙයක් ගන්න ගියාම ලොකු පහසුවක් ලැබෙනවා. තව දෙයක් තමයි ණය ගන්නකොට සහනදායී පොලියකට ගන්නත් පුළුවන්. හැබැයි ඔයාට පුවර් ක්‍රෙඩිට් රිපෝට් එකක් හම්බුනොත් ඔයා ණයක් ඉල්ලනකොට ඔයා ඉල්ලපු ක්‍රෙඩිට් කාඩ් එක සමහරලාට ලබා දෙන එක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද හේතුව මේ ක්‍රෙඩිට් රිපෝට් එකෙන් ඔයාට ස්කෝර් එකක් දෙනවා ක්‍රිබ් එක මේ ණයක් ගන්න ඔබ කොච්චර සුදුසුකම් ලබනවද කියලා බලන්න. අයහපත් රිපෝට් එකක් ලැබිච්ච කෙනෙක්ට ගැටලුවක් තියෙනවා. දැන් මං කොහොමද මේක හොඳ රිපෝට් එකක් කරගන්නේ කියලා. ඔබට කරන්න තියෙනවා මේ කාරණේ. අංක 1 සියලුම ණය ආපසු ගෙවීම පැහැර හරින්න නැතුව નિયમિત වේලාවටම ගෙවන්න. දෙවෙනි දේ තමයි ඔයා නොගෙවූ ණය තියෙනවා නම් නොගෙවූ ක්‍රෙඩිට් කාඩ් තියෙනවා නම් හැකි ඉක්මනට ගෙවලා දාන්න කිසිම ඇරියස් එකක් තියන්නේ නැතුව. දැන් මේ සාකච්ඡාවෙන් ඔබට පැහැදිලි ක්‍රිබ් රිපෝට් එකක් යහපත් වුණාම ඇත්තටම මූල්‍ය ආයතනයකින් ඔබට ණයක් ගන්න පහසුවක් වෙනවා. ක්‍රිබ් රිපෝට් එකක් අයහපත් වුණාම මූල්‍ය ආයතනයකින් ඔබට ණයක් ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. හැබැයි ක්‍රිබ් රිපෝට් එකක් අයහපත් වූ පමණින් ඔබට මූල්‍ය ආයතනයක් ණයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන්නෙම නැහැ. සමහර වෙලාවට ඔබේ ක්‍රිබ් රිපෝට් එක අයහපත් වෙන්න පුළුවන් ඔබ වෙන කෙනෙක්ට ගැරන්ට හැටියට අස්සම් කරලා තියෙද්දි. එතනදී බැංකුවක් හිතනවා මේ කෙනා තව කෙනෙක්ට උදව්වක් කරලා තියෙනවා. මේකේ මොහුට වාසියක් නැහැ. අන්න ඒ වගේ වෙලාවට ගොඩාක් වෙලාවට බැංකුව ඔබට ණයක් දෙන්න කටයුතු කරනවා. තව දෙයක් මේ හිතන්න. වසර දෙකක තොරතුරු ක්‍රිබ් රිපෝට් එකේ තියෙනවා. සමහර කාලයන් එනවා ඔබට අපහසුතාවයක් ඇති වෙච්ච කාලයක්. දැන් ওই කොවිඩ් කාලේදී සමහර අයට තමුන් ගත්තු ණය ගෙවා ගන්න බැරුව ඒගොල්ලන්ගේ ක්‍රිබ් එක ගොඩාක් අයහපත් වුණා. නමුත් පසු කාලීනව ඒගොල්ලෝ ගත්තු ණය මුදල් සියල්ලම ගෙවලා නම් තියෙන්නේ. අන්න ඒ වගේ වෙලාවක මූල්‍ය ආයතනයක් ඔහුට ණය ලබා දෙනකොට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය හොඳ තීරණයක් ගන්න. සමහර වෙලාවට මූල්‍ය ආයතනයක් කියනවා ඔයා මේ ආයතන වලින් ණය අරන් තියෙනවා. ඒවා සෙටල් කරලා ඉවරයි කියලා ඒගොල්ලන්ගේ ලෙටර් එකක් අරන් එන්න කියන්නත් ඔබට පුළුවන්. මම මේකේ අනිත් පැත්ත කතා කරු. ක්‍රිබ් රිපෝට් එක හොඳ වූ පමණින් බැංකුව ඔබට අනිවාර්යයෙන්ම ණයක් දෙනවද? එහෙම කියන්න බෑ. සමහර අය ඉන්නවා අපිටම ලෝන්ස් 5-6ක් අරන් තියෙන්න පුළුවන්. මාසෙකට ලොකු ආරිකයක් ගෙවනවා. ක්‍රෙඩිට් කාඩ් 4-5ක් තියෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකේ අවම මුදල ගෙවුවත් ලොකු ගාණක් වෙනවා. එතකොට බැංකුවක් මූල්‍ය ආයතනයක් බලනවා මෙයාට ලැබෙන ආදායමින් මෙච්චර ගෙවීමක් කරනකොට තව දුරටත් ණයක් දෙනකොට ඒ ණය ගෙවන්න මොහුට ලැබෙන ආදායම මොහුට ලැබෙන වැටුප ඇතිද කියලා. සමහර වෙලාවට රිපෝට් එක හොඳ වුණත් බැංකුවක් මූල්‍ය ආයතනයක් ඔබට ණය ලබා දීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේකෙන් තේරුම් ගන්න ඕන වැදගත් දේ මේකයි. ක්‍රිබ් රිපෝට් එක කියන්නේ අපිට ණයක් දෙන්න බැංකුවක් මූල්‍ය ආයතනයක් පාවිච්චි කරන තවත් එක මිනුමක් විතරයි. ක්‍රිබ් රිපෝට් එක අයහපත් වූ පමණින් ණයක් දෙන්නේ නැහැ කියලාම කියන්න බෑ. ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේක අපේ YouTube channel එක. ඔයගොල්ලෝ හැමෝම මේක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබට යහපත් නම් මේකට like එකක් දාන්න. ඒ වගේම ඔබ දන්න අයට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් ඉදිරියට අපේ මූල්‍ය සම්බන්ධ බොහොමයක් දේවල් අපේ YouTube channel එක හරහා දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.